හයි ගයිස් මූවි ගුරුවල්ගේ චැනල එකට එකතු වෙලා ඉන්න ඔයාව ඔන්න අදත් සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට අද ගෙනාව ටිකක් වෙනස්ම විදිහේ කතාවක්. කෑෂ්බැක් කියන මේ මූවී එකේ ප්‍රධාන චරිතයට පුළුවන් කාලය නතර කරන්න. ඉතින් මේ කතාව කොච්චර ඉන්ට්‍රස්ටිංද කියලා කතාව ඉස්සරහට ඔයාලටම තේරේවි. අපේ channel එකට අලුත් අය channel එක subscribe කරන්න. ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ එක බලන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් කතාවත් එක්ක දිගටම නැදින්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු අද අපේ කතාව පැත්තට. Feathers been calling, my enemies stalling, my people been balling, my team we been wildin'. Canada 100, we use basic tools. Strategies moving where we gotta move. There wasn't no option, no time on the clock, and no setting it back, and we gotta get profit. I'm standing on top of the glory, the road. We was just rebels, ain't do what was told. අද මූවී එකේ ප්‍රධාන චරිතයේ නම තමයි බෙන්. මෙයා හරිම කරුණාවන්ත වගේම හරිම හොඳ හිතක් තියෙන පොඩි ළමයෙක්ගේ පෙනුමක් තියෙන අවුරුදු 25ක තරුණයෙක්. මෙයා දැක ගමන් කට්ටිය විශ්වාස කරන්නේ මෙයා අවංක තරුණයෙක් කියලා. හැබැයි මෙයා මීට හාත්පසින්ම වෙනස් චරිතයක්. මොන වුණත් මෙයා සීරිය කිලර් කෙනෙක් වගේ දරුණු කෙනෙක් නන් නෙවෙයි. මෙයාට විශේෂ බලයක් තියෙනවා. මෙයාට පුළුවන් Tamanගේ වටේ තියෙන කාලය නතර කරන්න. ඇත්ත වශයෙන්ම මෙයා මේ කාලය නතර කරලා කරන එකම දේ තමයි කාන්තාවන්ගේ ඇඳුම් ඉවත් කිරීම සහ එයාලගේ ඇඟේ හැඩයන් හොඳට නිරීක්ෂණය කිරීම. ඒ වගේම මෙයා සෑම අවස්ථාවකම කාන්තාවන්ව පින්තාඩු කරනවා. මෙයා කොහෙදම හරි ලස්සන කාන්තාවක් දැක්කොත් එහෙම මෙයා එවෙලෙම ඒ කාන්තාව නිරුවත් කරලා පින්තාඩු කරනවා. හැබැයි මෙයාගේ ජීවිතේ හැම වෙලාවෙදිම මේ වගේ නම් නෙවෙයි ගෙවෙන්නේ. වෙන්න අපි හැමෝම වගේ සාමාන්‍ය මිනිසෙක්. මෙයාටත් හැමෝටම වගේ ලස්සන පෙම්වතියක් ඉඳලා තියෙනවා. ඔන්න මෙතනින් පස්සේ මූවී එක සති 5කට අතීතයකට තමයි ගමන් කරන්නේ. මෙතනදී අපිට පෙන්වා දෙනවා කොතනින්ද මේ සේරම පටන් ගත්තේ කියලා. බෙන් සහ සුසී මෙතනදී හොඳටම බැනගන්නවා. සුසී මේ වෙලාවේදී බෙන්ට බැනවදින්නේ එයා පරාජිතයෙක් කියලා. බැනගන්න අතරපාරේදී මේ දෙන්න බ්‍රේක් අප් වෙනවා. මේකට තවත් කෝපයටපත් වෙච්ච සුසී බෙන්ට ළඟ තිබිච්ච දේවල් වලින් බෙන්ට දමල ගහනවා. බෙන්ට මේ වෙලාවේදී දේවල් ස්ලෝ මෝෂන් විදිහට තමයි පේන්නේ. බෙන්ට මේ සිදුවෙච්ච දේවල් දරා ගන්න බැරි වෙනවා. සුසීට ඇතිවෙච්ච කෝපයත් එක්කම සුසී ඉක්මනට තවත් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්නවා. ඉස්කෝලේ කැන්ටිමේ මේ දෙන්න ආදරය කරනව දැකලා බෙන්ට හොඳටම කලබල වෙනවා. ඉතින් මෙයාගේ හිත පොඩ්ඩක් හදාගන්න කියලා ඉස්කෝලේ තියෙන ආර්ට් ක්ලාස් එකට සම්බන්ධ වෙනවා. බෙන් පොඩි කාලේ ඉඳලම චිත්‍ර අඳින්න ගොඩක් ආස කෙනෙක්. මේක නිසා මෙයා පළවෙනි දවසේම ගුරුවරයා පවා පුදුමයටපත් වෙන චිත්‍රයක් අඳිනවා. බෙන්ට තියෙන විශේෂත්වය තමයි මෙයාට පුළුවන් මිනිසුන්ගේ රූප ඉතාමත් සංකීර්ණව අඳින්න. මෙයා මොන දේ වුණත් බෙන්ට රාත්‍රිය ගත කරන්න නම් ගොඩක් අමාරුයි. මොකද බෙන්ගේ හදවත දැන් හොඳටම මිදිලා තියෙන නිසා. දවසින් දවස බෙන්ට නිදාගන්න පැය ගාන ටික ටික අඩු වෙනවා. දැන් මෙයාට එක පැයක්වත් නිදාගන්න බැරි තරම්. මොකද මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නිසා දැන් මෙයාට ડિප්‍රෙෂන් හැදෙන්න පටන් අරගෙන. ඒ වගේම දැන් මෙයාගේ මනස එන්න විකාර දේවල් වලට පුරුදු වෙලා. මෙයාට දුක දරා ගන්න බැරුව සුසීට කෝල් කරලා ආයෙම එන්න කියනවා. බෙන් එයාගෙන් සමාව ගන්නවා මෙයාට රිලේෂන්ෂිප් එක ගැන අවුල් ජාලාවක් වුණ එක ගැන. ඒ වගේම ආයෙ කවදාවත් ඒක කතා කරන්නෙත් නෑ කියලා පොරොන්දු වෙනවා. බෙන් කොච්චර බැගාපත් වෙවි ඉල්ලුවත් සුසී මේක ප්‍රතික්ෂේප කරලා ෆෝන් එක කට් කරනවා. මේක නිසා බෙන්ගේ හදවත ගොඩක්ම රිදිලා එයාට ගොඩ ඒකන්න බැරි තරම් ලොකු ප්‍රශ්නයකට තමයි වැටෙන්නේ. ඉතිරි දින කීපෙම බෙන් සාමාන්‍ය විදිහට ගත කරන්න උත්සාහ කරනවා. මෙයා පොත් කියවනවා, චිත්‍රපටි බලනවා, ඇවිදින්න යනවා. මේ මොනව කළත් රෑ වුණාම නම් මෙයාට පොඩ්ඩක්වත් නිින්ද යන්නේ නැහැ. මේ නිසා මෙයා තීරණය කරනවා රෑටත් නගරේ වටා ඇවිදිනවා කියලා. මෙයා මෙම ඇවිද ඇවිද ඉන්නකොට සුපර් මාකට් එකේ තියෙන රාත්‍රියට වැඩ කරන්න කෙනෙක් හොයන රැකියා පැවැත්තුවක් දකිනවා. බෙන් හිතන්නේ මේක රෑට කාලය ගත කරන්න සහ කීයක් හරි අතර හොයාගන්න හම්බෙන හොඳම අවස්ථාව තමයි මේක කියලා. ඒක නිසා මෙයා මේ ජොබ් එකට ඇප්ලයි කරනවා. පොඩි ඉන්ටර්විව් එකකින් පස්සේ බෙන්ට මේ ජොබ් එකත් ලැබෙනවා. ඉතින් මෙහෙම ටික කාලයකට පස්සේ බෙන්ට අවසානයේ සතුටු වෙනවා. එයාට දැන් ටික ටික ප්‍රශ්න අඩු වෙන එක ගැන. බෙන් ජොබ් එකේ ඉස්තර වුණාට පස්සේ බෙන් මාකට් එකේ කට්ටියට පොඩ්ඩක් හොඳට නිරීක්ෂණය කරනවා. කැෂියර් එකේ ඉන්න කාන්තාව ෂැරන්ට කියන්නේ මහා අමුතුම කෙල්ලෙක්. ඇය සෑම විටම ඔරලෝසුව පේන දේවල් වලින් වහලා තියෙනවා. ඇය විශ්වාස කරන්නේ වෙලාව බලන්නේ නැතුව වෙලාව ඉක්මනට ගමන් කරනවා කියලා. ඊට පස්සේ අපිට බැරි කියලා තවත් අමුතු තරුණියක පේනවා. මෙයා කවදාවත් සුපර් මාකට් එකේ උනන්දුවෙන් වැඩ කරන කෙනෙක් නන් නෙවෙයි. මොකද මෙයාගේ කපට මිතුරාවන මැගිත් එක්ක විවිධ වර්ගයේ ප්‍රෑන්ක්ස් කරනවා. ගොඩක් වෙලාවට මෙයා ප්‍රෑන්ක්ස් කරන්නේ ගැහැණු අයට. සුපර් මාකට් එකේ කාලය ගැන වැඩි හිතන්නේ නැති එකම පුද්ගලයා එයාගේ ලොක්කා ජේම්ස්. මෙයා කොච්චර සාර්ථකද පොහොසත් මිනිස්සෙක්ද කියලා මෙතනින් අයට පවසනවා. මෙයාගේ මේ ආත්මාර්ථකාමී කතාව පටන් ගත්තට පස්සේ මෙයාට කාලය යනවා තේරෙන්නේවත් නැහැ.
නමුත් රාත්‍රී වැඩමුළුවේ කරන අය අතර කාලය ගත කිරීමේ අසාමාන්‍ය විදිය තියෙන්නේ බෙන්ට. එයා තමන්ගේ මනස භාවිතා කරලා කාලය නවත්තනවා. තේරෙන්නම කියනවා නම් එයාගේ වටේ තියෙන සේරම ෆ්‍රීස් වෙලා තමයි මේ වෙලාවේ තියෙන්නේ. මේ වෙලාවේදී බෙන්ට ඕනම දෙයක් කරන්න පුළුවන්. වෙන කෙනෙකු වගේ වුණා නම් මෙතන ඕනම දෙයක් වෙන්නත් පුළුවන්. ඒත් බෙන් එහෙම කෙනෙක් නන් නෙවෙයි. බෙන්ට ඌමනා වෙලා තියෙන්නේ එයාගේ චිත්‍ර හැකියාව වැඩි දියුණු කරගන්න එක විතරයි. බෙන් කාන්තාවන් ගැන වැඩි උනන්දුවක් දක්වන නිසා සුපර් මාකට් එකට එන කාන්තාවන්ගේ ඇඳුම් සෙමින් ගලවලා මෙයා එයාලව පින්තාරු කරනවා. කොච්චර ඒව දිහා බලාගෙන හිටියත් මෙයාට ඒ කාන්තාවන් ගැන කිසිම හැඟීමක් නැහැ. මොකද මෙයාට ඕන වෙලා තියෙන්නේ කාන්තාවන්ව පින්තාරු කරන්න විතරයි. පින්තාරු කරලා ඉවර වෙලා මෙයා ආයෙත් ඇඳුම් අන්දලා තමන්ගේ ඇඟිලි ටික නැව්ව ගමන් නැවතත් කාලය ආරම්භ වෙලා ගලා යන පටන් ගන්නවා. මේක දැන් බෙන්ගේ සාමාන්‍ය ජීවිතය බවට පත් වෙලා. මේක නිසා බෙන්ට පුළුවන් වෙලා තියෙනවා එයාගේ මානසික පීඩනයෙන් ටිකක් ඈත් වෙලා ඉන්න. ඒ සීන් එක එතනින් කට් කරලා බෙන්ගේ ගෙදර වෙන සිද්ධියක් තමයි පෙන්වන්නේ. ගෙදරදී බෙන් එයාගේ හොඳම යාළුවත් එක්ක තමයි කාලය ගත කරන්නේ. මෙයාගේ හොඳම යාළුවගේ නම ෂෝන් වන අතර දෙන්න පොඩි කාලේ ඉඳලා එකටම තමයි ඉඳලා තියෙන්නේ. ෂෝන් බෙන් වගේ නෙමෙයි. මෙයාට හැමතිස්සෙම ඕන වෙලා තියෙන්නේ ගෑනු ළමයෙක් හොයාගෙන එයාත් එක්ක කැච් අල්ලන්න. මේක නිසා මෙයා මෙතනදී කියනවා මෙහි තියෙන හැම ක්ලබ් එකකටම ගිහින් තියෙනවා කියලා. ඔන්න ඒ සිතිය එතනින් බ්‍රේක් කරලා අපිට පෙන්නනවා රෑක බෙන් වැඩ කර ඉන්නකොට කැෂියර් එකේ ඉන්න ෂැරල් ලොකර් කාමරේදී මුණ ගැහෙනවා. බෙන්ට ෂැරල් කෙරෙහි හැඟීමක් තිබුණත් මෙයාට ඒක ෂැරල්ට පවසන්න තරම් හයියක් නැහැ. මේ දෙන්න මෙහෙම කතා කර ඉඳලා හොඳම යාළුවෙක් වෙන ෂැරල් බෙන්ගේ සෑන්ඩ්විච් එකෙන් භාගයක්ම කනවා. මේක කෑවට පස්සේ මේකෙන් පොඩි කැබැල්ලක් ෂැරල්ගේ මූණෙත් ගෑවෙන නිසා මේක බෙන් පිහදානවා. කොහොම හරි මෙන්න මේ වෙලාවේදී දෙන්න අතර හැඟීම් හුවමාරු වෙනවා. ඒ ෂැරල් ඒව යටපත් කරගෙන මෙතනින් එළියට යනවා. ටික වෙලාවකට පස්සේ බෙන් එයාගේ වැඩ කටයුතු කරගෙන යන අතරවාරයේදී අර පිස්සු ඩබල මෙතනට ඇවිත් ෂැරල් එයාලා එක්ක මූවි එකක් බලන්න යන්න පොරොන්දු වෙලා ඉන්නේ කියලා කියනවා. මේක නිසා බෙන්ගේ හිත හොඳටම රිදෙනවා. මෙයා මෙහෙම කල්පනා කර යද්දි මෙයාට මතක් වෙනවා බෙන් පළවෙනි වතාවට ආදරෙන් බැඳුණු පාසල් කාලය ගැන. මෙයා ආදරෙන් බැඳිලා තියෙන්නේ පන්තියේ ඉන්න ලස්සනම ඒ වගේම හැමෝම කැමති තරුණියට. දිනක් ඇය හදිසි අනතුරකට ලක් වෙලා අත උලුක් වෙච්ච නිසා මෙයාට සිද්ධ වෙලා තියෙනවා ගල් ප්ලාස්ටර් එකක් අතට දාගන්න. හැමදාම ඇගේ පන්තියේ මිතුරන් එයාට ඉක්මනට සනීප වෙන්න කියලා ඒ ගල් ප්ලාස්ටර් එකේ එක දේවල් ලියනවා. බෙන්ටත් මේක යමක් ලියන්න අවශ්‍ය වුණත් ඇය ගාවට යන්න හිත හදාගන්න බැහැ. නමුත් අවාසනාවට ඔහුගේ මේ පසුබට වීම නිසා ඔහුට මේ අවස්ථාව ගිලී යනවා. දින කිහිපයකට පස්සේ ඇය සුවය ලබලා ගල් ප්ලාස්ටර් එක අතින් අයින් කරපු නිසා හැමෝටම සතුටු හිතිලා. ඒත් ටික වෙලාවකට පස්සේ තමා දකින්නේ ගල් ප්ලාස්ටර් එක නිසා ඇගේ අතේ මයිල් වැවිලා තියෙනවා කියලා. මේක දැක්ක ගමන් හැමෝම ඇයට විහිළු කරන්න පටන් ගන්නවා. ගැහැණු ළමයා මේක නිසා හඬන්න පටන් ගන්න අතර බෙන් තීරණය කරනවා අවසානයේ ඇයත් සමග පොඩ්ඩක් කතා කරනවා කියලා. බෙන් ඇයත් සමග පවසන්නේ මොන දේ වුණත් ඔහු ඇය සමග ඉන්නවා කියලා. වැඩි කාලයක් යන්න කලින් මේ දෙන්න හොඳම මිතුරන් බවට පත්වෙන අතර අවසානයේ පේනුවතුන් බවටත් පත්වෙනවා. මේ අතර එකපාරටම ගැහැණු ළමයි බෙන් ගාවට ඇවිත් ඔහුව සිප ගන්න කැමතිද කියලා අහනවා. දෙපාරක් නොහිත බෙනුත් ඔව් කියලා කියනවා. කොහොම හරි අවසානයේ මේ දෙන්න තීරණය කරනවා සෑම සතියන්තයේම ඒගොල්ලෝ කැමති ස්ථානයක මුණ ගැහෙනවා කියලා. Taman පළවෙනි වතාවට ගැහැණු ළමයෙකු සිප ගන්න යන නිසා ඊටමත් උද්‍යෝගයෙන් තමයි මෙයා ඉන්නේ. සතියන්තයේ ළඟා වෙනකම් මෙයාට හරියට නිින්ද යන්නෙත් නැහැ. අවසානයේ සතියන්තයේ උදා වෙලා බෙන් ඒ දෙන්න හම්බෙන්න පොරොන්දු වුණ තැනට ඇවිත් දවසම බලාගෙන ඉඳියත් තරුණිය පැමිණෙන්නේ නම් නැහැ. මේක නිසා මෙයාගේ හදවත බිඳී යනවා. ඊළඟ දවසේ පාසලේදී ඔහු දැනගන්නවා ගැහැණු ළමයා එයාගේ පවුලේ කට්ටියත් එක්ක වෙනත් නගරයකට ගිහිල්ලා කියලා. මේක තමයි බෙන්ගේ හිත බිඳිච්ච පළවෙනි අවස්ථාව. වර්තමානයේ වුණ මැනේජර් සුපර් මාකට් එකේ වැඩ කරන ඔක්කොම කට්ටිය ගෙන්නලා අනිත් සුපර් මාකට් එකේ කට්ටියත් සමග සුවඳ පාපන් තරගයක් ඕගනයිස් කරලා තියෙනවා. බෙන් සහ අනෙක් අයට නම් පාපන් සෙල්ලම් කරන්න අවශ්‍ය නැහැ. ඒත් මේගොල්ලන්ට වෙන විකල්පෙකුත් නැහැ. ඔන්න තරගය අතරතුරදී සුපර් මාකට් එකේ අය ගොඩක් ලැජ්ජ විදිහට තමයි පරාජය වෙන්නේ. මොකද මේගොල්ලෝ කාටවත් හරියට පාපන්දු සෙල්ලම් කරන්න බෑ. අනෙක් කණ්ඩායම පිට ගෝල්ස් ගන්න අතර අවසානයේ ලකුණු තත්ත්වය තියෙන්නේ 23ට 0ක් ලෙස. මෙහෙම සෙල්ලම් කර ඉන්න අතරවාරයේදී පන්දුවක් කෙලින්ම ඇවිත් නවතින්නේ මැනේජර්ගේ මූණේ. එයාව එහෙම රෝහලකට අරන් යන අතර අනෙක් සියලුම අය නිවෙස් වලට පිටත් යනවා. අවසානයේ මෙතන ඉතුරු වෙන්නේ බෙන් සහ ෂැරල් විතරයි. ඊළඟ දර්ශනයේදී මේ දෙන ළඟම තියෙන කොපි ෂොප් එකකට ගමන් කරලා එකිනෙකාව හොඳින් දැන අඳුර ගන්න කතා කරන්න පටන් ගන්නවා. මෙහෙදි බෙන් දැනගන්නවා ඈ ඇත්තටම තනි කඩයි කියලා.
ඒ වගේම බෙන් දැනගන්නවා ඇය මැටි සමග ආදරය කරනවා කියලා මැටි විහිළුවට තමයි කියලා තියෙන්නේ කියලා. ඇය පසුව බෙන් සමග ආගිය තොරතුරු ඔහොම හොඳට කතා බහ කරනවා. ඇය මෙතනදී පවසනවා ඇය ඇත්තටම ගොඩක් ආසාවෙන් ඉඳී චිත්‍ර ශිල්පියෙක්ව හම්බෙන්න. මොකද ඔවුන් තමයි ලෝකේ ලස්සන ඇත්තටම දන්නේ කියලා. දෙන්න කතා කර කර ඉන්නකොට මේ දෙන්නටම තේරෙනවා මේ දෙන්න එකිනෙකාට කැමතියි කියලා. ඒ සිදුවීමෙන් පස්සේ මැනේජර් පවසන්නේ ඔවුන්ගේ උපන්දිනට සාදයක් පවත්වන්න හදන්නේ කියලා. ඒක නිසා බෙන්ටත් ශරන්ටත් අහනවා එයා එක්ක පාටියකට යන්න එනවද කියලා. බෙනුත් ඉතාමත් කැමැති වෙනවා මේ ශැරන් එක පාටියට යන්න. ඔන්න ඊළඟ දවසේ උදේම බෙන්ට නිර්නාමික මිනිස්සෙක්ගෙන් කෝල් එකක් එනවා. මෙයා පවසන්නේ නගරයේ එයාට කලාගාරයක් තියෙනවා. ඒකට බෙන්ගේ නිර්මාණ කිහිපයකුත් අවශ්‍යයි කියලා. මේක අහපු බෙන්ට සෑහෙන සතුටක් දැනෙනවා. මොකද මේක තමයි එයාගේ ජීවිතේ පළවෙනි වතාව එයාගේ කලාව වැඩ ගැන අගය කරපු. ඒත් බෙන් දන්නේ නැහැ ඇත්තට මෙයාට මේ කෝල් කරලා තියෙන්නේ බැගී සහ මැටි මෙයාට ප්‍රෑන්ක් එකක් කරන්න කියලා. ඒ දිනම රාත්‍රියේ බෙන් හොඳටම රෙඩි වෙලා ශැරොන්ව ගන්න ශැරොන්ගේ ගෙදරට එනවා. ඇය දොර ඇරිය ගමන් ඔහු ඇයට පවසනවා ජනප්‍රිය කලාකරුවෙක්ගෙන් ඔහුට කෝල් කරලා චිත්‍ර ගැන කතා කරා කියලා. ශරන් බෙන්ට හදවතින්ම සුබපතන අතර දෙන්න ඉක්මනට පාටියට යනවා. කොහොම හරි පාටිය නම් නැගලම යනවා. පාටියගේ ඩීජේ ගහන්නෙත් මැනේජර්. ඉතින් මෙහෙම පාටිය යන අතරතුරේ බෙන් දකිනවා බෙන්ගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් උත් මේ පාටියකට ඇවිත් කියලා. පේන විදිහට ඇය තමයි මැනේජර්ගේ සහෝදරයාගේ පෙම්වතිය. ඉතින් ඔහොම ටික ටික පාටියක යන අතරේ බෙන් වොෂ්රූම් එක පැත්තට යද්දි එයාට සුසිව මුණ ගැහෙනවා. වැඩි කාලේ නාස්ති කරන්නේ නැතුව සුසි මේ වෙලාවේ බෙන්ට පවසන්නේ ඇයට නැවතත් බෙන් සමග එකතු වෙලා කපල් එකක් වෙන්න අවශ්‍යයි කියලා. නමුත් බෙන්ට ඇත්ත වශයෙන්ම මේක ඕන වෙන්නේ නැහැ. මොකද මෙයාට දැනටමත් එයාගේ ආදරය හමු වෙලයි තියෙන්නේ. ඒත් සුසි දිගින් දිගටම බල කරනවා. ඒ වගේම සුසි බෙන්ව බලහත්කාරයෙන් කිස් කරනවා. වහාම බෙන් ඇයව තල්ලු කරත් අනිත් පැත්ත හැරුණ ගමන් බෙන් දකින්නේ මේ වෙච්ච සියලුම දේ ශැරොන් විසින් දැකලා තියෙනවා කියලා. බෙන් ශැරොන්ට තේරුම් කරන්න උත්සාහ කරනවා ඇය හිතන විදිහේ දෙයක් උනේ නැහැ කියලා. නමුත් ශැරොන් ඔහුව ප්‍රතික්ෂේප කරලා මෙතනින් පිටත් වෙලා යනවා. ටික වෙලාවකට පස්සේ බෙන් කෙලින්ම ශැරොන්ගේ මහල් නිවාසය පැත්තට ගමන් කරලා සියල්ල තේරුම් කරන්න උත්සාහ කරනවා. නමුත් ඇය කෝපය නිසා අන්ධ වෙලා තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා ඇය ඔහුට හොඳටම බැනවදින නිසා බෙන් එතනින් පිටත් වෙලා යනවා. ශරන්ගේ වෙන්වීම හේතුවෙන් බෙන්ට ආයෙත් ડિප්‍රෙෂන් හැදෙන්න පටන් අරගෙන. ඒ වගේම ආයෙත් බෙන්ට නිින්ද යන්නෙත් නැහැ. බෙන් දැන් බලාපොරොත්තු වෙන එකම දේ තමයි අර කලාගාරයේ තියෙන තැනට ගිහින් මේ චිත්‍ර ටික ඒගොල්ලන්ට පෙන්වන එක. ඉතින් බෙන් යාගේ හොඳම කලාකෘති ටික අරගෙන මෙතනට ගමන් කරනවා. බෙන්ගේ බලාපොරොත්තු බිඳ දමමින් මේ ආයතනයේ හිමිකරු පවසන්නේ කලින් බෙන් ගැන දන්නේවත් නැහැ කියලා. මේ වෙලාවේදී තමයි බෙන්ට තේරෙන්නේ මේක ප්‍රෑන්ක් එකක් කියලා. ඒත් මේ වෙලාවේදී මෙයා මෙතනින් පිටත් වෙලා යද්දිම අයිතිකාරයා මෙයා ඇඳපු චිත්‍ර ටික බලනවා. පුදුමයට කාරණාව තමයි බෙන් ඇඳපු චිත්‍රවලට ආයතනයේ අයිතිකාරයා ගොඩක් කැමති වෙනවා වගේම බෙන්ට අවස්ථාවක් ලැබෙනවා මේවා ප්‍රදර්ශනය කරන්න. දින කිහිපයකට පස්සේ ශරන්ට බෙන්ගේ කලා ප්‍රදර්ශනයට ආරාධනයක් ලැබෙනවා. ඇය බෙන් සමග තරහින් හිටියත් ඇය තීරණය කරනවා ප්‍රදර්ශනය බලන්න යනවා කියලා. ශරන් ප්‍රදර්ශනයට ආවට පස්සේ ඇය පුදුමයට පත් වෙන්නේ ප්‍රදර්ශනයට තියලා තියෙන හැම චිත්‍රයක්ම ඇය කියලා දැක්කට පස්සේ. බෙන් වෙනත් කාන්තාවන් චිත්‍රයට අඳින එක නවත්තලා ඔහු සම්පූර්ණයෙන්ම කාලය ශරන් වෙනුවෙන් වෙන් කරලා. ඇය තමයි බෙන්ගේ ජීවිතේ ආදරය වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඔවුන් දෙන්න මුණ ගැහෙනවා. බෙන් පාටියේ වෙච්ච දේ පැහැදිලි කරනවා. නමුත් ශරන් පවසන්නේ ඒකට අවශ්‍ය නැහැ කියලා. මොකද මෙතන තියෙන චිත්‍ර ටික දැක්කට පස්සේ ඇයට තේරිලා බෙන්ට ඇය කොච්චර ආදරේද කියලා. කාලය නවත්තලා දෙන්න එකිනෙකාව සිපගන්න මොහොතකින් අද කතාව අවසන් වෙනවා. ඉතින් අද කතාව ගැන ඔයාට දැනෙන දේ සහ මේ වගේ බලයක් ඔයාටත් ලැබුණොත් මොකද කරන්න කියලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ කතාවකින් ආයෙත් දවසක හමු වෙමු.